එතකොට අපි සාමාන්‍යයෙන් Facebook account එකක් හදනවා. එතකොට ඔයාලා හදන මොකක් හරි කියන්නේ TikTok account එකක් හරි මොකක් හරි හදනවා ওই විදිහට තමයි ඔක හදන්න තියෙන්නේ. හැබැයි ඊට චූටි වෙනසක් තියෙනවා. මේක හදද්දි මේකේ ඉස්සල්ලාම තමන්ගේ මේ උඩ තියෙන ඉන්ඩිවිජුවල් කෝපරේෂන් කියලා දෙකක්. එතකොට අපි ඔක හදන්න ඕනේ ඉන්ඩිවිජුවල් කියන කැටගරි එකේ යට තමයි හදන්න තියෙන්නේ. හරිද? එතකොට උඩින්ම තියෙනවා තමන්ගේ ඉන්න රට. දැන් මේ වෙලාව ඔයාලගේ ෆෝන් එකෙන් ලොග් කරලා තියෙන ඩිවයිස් එක මේ ලංකාවේ ඉඳන් හින්දා IP ඇඩ්‍රස් එකත් එක්ක ඔයාලගේ පෙන්නනවා ශ්‍රී ලංකාව කියන එක. එතකොට ගන්න ඕනේ ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඔයාලට කැමති ෆෝන් නම්බර් එකක් දාන්න පුළුවන් මෙතන ඔයාලා පාවිච්චි කරන. හැබැයි බිංදුව දාන්න බෑ. බිංදුව නැතුව තමයි ෆෝන් නම්බර් එක ටයිප් කරන්න ඕනේ. ඔය විදිහට තමන්ගේ තියෙන ෆෝන් නම්බර් එක ඔකට ඉස්සෙල්ලාම දාගන්න. ඊට පස්සේ අහලා දෙනවා ඊමේල් එක. ඊමේල් එකට තමන්ගේ ඊමේල් එකක්. මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා ඔය જાති ඊමේල් එකක් ඔයාලගේ තියෙන්න ඕනේ. මම මේ හදන්නේ වෙන මේ එක නිකන් අපි මොමල් හදාගත්ත නමකින් හදන එකක්. ඒ හින්දා ඔයාලා හරියට විස්තර දාන්න ඕනේ. ඒ හින්දා ඔක මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලා ඔතන ඊමේල් එක ටයිප් කරාට පස්සේ ඔයාලගේ ඔතන තියෙනවා ඊමේල් එකට යටින් please enter the email verification code කියලා. ඕක ඉස්සරහින් තියෙනවා get code කියලා එකක්. ඔය get code කියන එක ටච් කරපුවාම ඔයාලගේ ඉස්සෙල්ලා ඊමේල් එක දුන්න තැන උඩින් කොළ පාට ක්ලික් එකක් කරනවා. එතකොට ක්ලික් එක වරුණාම ඔයාලගේ ඊමේල් එකට OTP එකක් එනවා. එතකොට OTP එක මෙතෙන්ට දෙන්න ඕනේ. ඉන්න මම OTP එක එකට දානවා. හරි. අපි OTP එක දීලා තියෙන දැන් අපිට ඇවිල්ලා තියෙන මේල් එකට ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් එකක් දාගන්න ඕනේ. ඔයාලා කැමති විදිහේ කැමති පාස්වර්ඩ් එකක් මෙතන ටයිප් කරගන්න පුළුවන්. මම මේකට පාස්වර්ඩ් එකක් ටයිප් කරගන්නවා. ඔතන මෙතන අනිවාර්යෙන් පාස්වර්ඩ් එක ටයිප් කරගද්දී ඔයාලට මතක තියෙන හැම වෙලාවෙම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කාටවත් කියන්නේ හිතාගන්න බැරි විදිහේ පාස්වර්ඩ් එකක් දාන්න. ඒ දාන පාස්වර්ඩ් එකට අනිවාර්යයෙන්ම කැපිටල් ලෙටර් එකක් දෙන්න ඕනේ. ඊට අමතරව සිම්බල් එකක් තියෙන්න ඕනේ. සිම්පල් ලෙටර්ස් දාන්න ඕනේ. ඉලක්කම් ටිකකුත් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා I am already read and accept the document below. ඒ කියන්නේ ඔතන ඔය දීලා තියෙන්නේ ඔයාලා මේක හරිද කියලා බලන්න ඔතන ටික් එකකුත් දැන් දාගන්න වෙනවා. හරි. ඊට පස්සේ අපි ඔය රෙජිස්ටර්ඩ් කියන බටන් එක නිල් පාටෙන් දීලා තියෙන ඒක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරපුවාම එනවා මෙතන security verification එක click to verify කියලා. එකපාරක් ඔක ටච් කරපුවාම අපේ account එක verifyද නැද්ද කියන එක එනවා. ඕන් ඔතෙන්ට එනවා. ඊට පස්සේ අපේ ID එකයි මොකක් එකයි document ටිකක් type කරගන්න. ඔය ID එකේ document එක type කරගද්දි ඔතනින් අපිට දීලා තියෙනවා මෙතන උඩින්ම බලන්නකෝ identity verification කියන එක යටතේ පළවෙනි format එකේ තියෙන document correction agreement කියලා උඩින් ටිකක් තියෙනවා. හරි. ඔතකොට information කියන එක ඉස්සල්ලාම අපේ අහලා තියෙන nationality එක. ඒ කියන්නේ අපි nationality එක ශ්‍රී ලංකා කියලා අනිවාර්යෙන් හැමෝගෙම තියෙන පිටට ඉන්න කාවුවයකට පිටට identity එකකින් වගේ හදනවා නම් එයාගේ අදාළ country එකේ name එක අනිවාර්යෙන් උතන select කරන්න ඕනේ. ඊට අමතරව මෙතන ඔයාලා ඊට පස්සේ අහනවා මේ star mark දාලා දින ඔයාලට පේනවා ඇති. ටයිටල් කියන එක ඉස්සරහින් රතු පාටින් ස්ටාර් මාක් එකක් දාලා දෙනවා. අනිවාර්යෙන් account එකක් හදද්දී ඔය ස්ටාර් මාක් තියෙන ડોකියුමන්ට් ටික දැම්ම නම් ඇති අනිත් ඒවා දාන්න අවශ්‍ය නැහැ. ඒකට අපි ටයිටල් එක අහද්දී මෙතන අහලා දෙනවා මිස්ද කියන එක ඔයාගේ නම ඉස්සරහින් එන්න ඕනේ කියලා. ඒතර මම මේ දාන තියෙන ඩෙන්ටිටි එක අනුව මට මේකට දාන්න වෙන්නේ මිසිස් කියන එක. ඒතර මම මිසිස් කියන එක දැම්මා. හරි. ඊට පස්සේ සාමාන්‍යයෙන් අද Facebook account හදනවා වගේ ඔයාලට පුළුවන් මේකෙන් තමන්ගේ නම ඒ විස්තර ටික ටයිප් කරන්න. මම දැන් ටයිප් කරලා යන්නම්. ඔයාලා පොඩ්ඩක් බලාගෙන ඉන්න කොහොමද යන්නේ කියන එක. ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි දෙක ටයිප් කරගත්තට පස්සේ ඔයාගෙන් අහනවා ඔයා මේල්ද ෆීමේල්ද කියන්නේ ස්ත්‍රීද පුරුෂද කියන එක අහනවා. එතකොට මේ තමන්ට අදාළ කැටගරි එක මෙතන සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ අහනවා තමන්ගේ බර්ත්ඩේ එක.
ඒක තමන්ගේ බර්ත්ඩේ එක ටයිප් කරද්දී මෙතන ඔයාලා ටයිප් කරන්න පුළුවන්. ඊට වැඩිය ලේසි මෙතන please select date of birth කියන එක ඉස්සරහින් තියෙනවා කැලෙන්ඩර් මාක් එකක්. ඕක කැලෙන්ඩර් මාක් එකට සිලෙක්ට් කරාම ඔතන එනවා අවුරුද්දයි මාසෙයි. අවුරුද්දට ක්ලික් කරගත්තට පස්සේ තමන්ට මේකේ තමන් ඉපදිච්ච අවුරුද්ද දෙපැත්තට කරලා හරි කොහොමද මේක ගන්න පුළුවන්. හරි. එතකොට මේ තමන්ගේ අවුරුද්ද තමන් තියෙන විදිහ එකත් එක බලලා හදාගන්න තියෙන්නේ. හරි. මම හිතනවා උතන දෙනකන් කට්ටියට ක්ලියර් ඇති කියලා. එතකොට ඊට පස්සේ මෙතන ඔයාලගේ ෆෝන් නම්බර් එක අපි කලින් දුන්න නම්බර් එක වෙරිෆයි කරලා මෙතෙන්ට අරන් තිනවා. ඊට පස්සේ අහනවා ඔයාලා ඇමරිකාවේ සිටිසන් තියෙන එක්කෙනෙක්ද කියලා. ඇමරිකාවේ සිටිසන් තියෙන එක්කෙනෙක් ඉන්නවනම් yes කියලා දාන්න, no නැත්තම් no කියලා දාන්න. හැබැයි චූටි ප්‍රශ්නයක් තියෙන ඇමරිකාවේ සිටිසන් තියෙන එක්කෙනෙක් නම් ඇමරිකාවේ නීතියක් තියෙනවා ට්‍රේඩින් වලින් 150කට එහා ටැක්ස් එකක් ගහනවා. හැබැයි අනිත් රටවල් වලට නෑ ඇමරිකාව විතරයි ඔක තියෙන්නේ. ඒ හින්දා අපි no කියලා දාලා හදන්නේ. ඊට පස්සේ අනිත් තියෙන ඔක්කොටම ඔයාලා no කියලා දාගෙන යන්න ඒක ඉෂුව ගන්න නෑ. ඊට පස්සේ ඇඩ්‍රස් එක අපිට ටයිප් කරන්න තියෙනවා. ඇඩ්‍රස් එක ටයිප් කරද්දී සාමාන්‍ය පිටරට හදලා තියෙන විදිහට තමයි එන්නේ. මොකද පිටරට ගොඩක් වෙලාවට බිල්ඩින් එකේ නම්බර් එක, එතකොට රූම් නම්බර් එක, ඒ වගේ ෆ්ලැට් එකේ නම්බර් එක, ස්ට්‍රීට් එක, ඒ කියන්නේ ඒ වගේ නම් ටිකක් තියෙනවා. ඒකට ඔයාලගේ තියෙන නම්බර් එක කැමති විදිහකට ඔයාලා ටයිප් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක ඔයාලා ඉන්න කෙනාගේ තියෙනවනේ දැන් සාමාන්‍යයෙන් ගම නම ඇඩ්‍රස් එක ගෙදර එක නමක් දාලා තියෙන්න පුළුවන්, ටවුන් එක නමක් තියෙන්න පුළුවන්, ලේන් එකක ඒ දානනේ Tamanට එන විදිහට ටයිප් කරන්න. මෙතන අවශ්‍ය වෙන්නේ ඔයාගේ full ඇඩ්‍රස් එක නෙමෙයි. මෙතන ඔයාලගේ ඉන්න ස්ට්‍රීට් එකේ නම, ලේන් එක, ඒ ටික තමයි බිල්ඩින් නේම් එකක් තියෙනවනේ ඒකට. ඒක දාද්දි සමහරලාට ඔක ඉන්ඩිකේට් කරගන්න ප්‍රමාණය වෙනස් වෙනවා සහ ඒක ගන්න විදිහ වෙනස් වෙනවා. ඒ හින්දා ඔක ඔයාගේ ඇඩ්‍රස් එක කෑලි වලට කඩලා දාගත්තා නම් හරියි. මේකේ තියෙන්නේ පෝස්ටල් කෝඩ් එක මම මේක ටයිප් කරගත්තා. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ ඊළඟ ස්ටෙප් එක ගන්න මෙතන මම next කියලා දෙනවා. එතකොට මේ next කියලා දුන්නාම මේකේ අපි මොන හරි එකක් අපි දාපු ડોකියුමන්ට් වල හරි දාපු වචන වල වැරද්දක් තියෙනවා නම් අපිට මෙතනින් එහාට යන්න දෙන්නේ නැහැ. මෙතනින් අපිට අහපු ඒ කියන්නේ ආපස්සට ගිහලා අපි හරි විස්තර ටික දාන්න කියන අපි එතන හරි ડોකියුමන්ට් ටික ෆිල් කරලා ඉඳන් අපිට ඊළඟ ස්ටෙප් එකට ඇවිල්ලා තියෙනවා. ඒත් අපිට ඊළඟ ස්ටෙප් එක තියෙන්නේ ડોකියුමන්ට් කියන කැටගරි එකේ. ඒකට අපි එතනින් සිලෙක්ට් කර ගන්නවා ડોකියුමන්ට් ටයිප් එක පාස්පෝර්ට් එකද, ඩ්‍රයිවිං ලයිසන් එකද, මේ වෙක්ටර් කාඩ් කියලා කියන්නේ ඩෙන්ටිටි කාඩ් එක නෙමෙයි. පිටරට කට්ටියගේ account එකක් හදද්දී ලංකාවේ ID කාඩ් එක වගේ මෙයාලට තියෙන බිල්ඩින් එකකට හරි එහෙම නැත්නම් එයාලගේ ඔෆිස් එකක තියෙන රෙජිස්ට්‍රේෂන් එකකට දාන වෙනම තියෙනවා ලයිසන් කාඩ් එකක්. ඒක තමයි ඒක ලංකාවේ යූස් වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට ලංකාවේ යූස් කරන්න තියෙන නැෂනල් ID එකයි, පාස්පෝර්ට් එකයි, ඩ්‍රයිවිං ලයිසන් එක විතරයි. ID නම්බර් එක සමහර පවන ID එකේ V එකක් අකට එනවා, අලුත් එකේ නෑ. දැන් මේක හැටියට දාද්දි එක්සාම් එක ID නම්බර් ටයිප් කරගන්න. ඊට පස්සේ මම ඔයාලට දාලා තියෙනවා group එකේ ඔයාලට ID එකේ front එකයි back එකයි අනිවාර්යෙන්ම photos ටිකක් ගහලා තියාගන්න කියලා. ඒතකොට ඒකට පොඩ්ඩක් ස්පෙෂල් මම මේ කියන එක මතක තියාගන්න. ෆොටෝ එක ගහද්දි cam එකක ප්‍රෑෂර් එකක් ඔන් වෙලා ප්‍රෑෂර් එකට එක තැනකයි ෆොටෝ එකේ දිලිසෙනවා නම් එයාගේ account එකට ඒ ෆොටෝ එක දාන්න බෑ. හරි. ඒ හින්දා ඔයාලා ගොඩක් වෙලාවට ID එක ෆොටෝ එකක් ගහද්දි එක දවල් වෙලාවක ගහන්න. එතකොට ස්පේස් එක ගොඩාක් දුර තියලා ගහන්න එපා. ළඟ තියලා Tamanට ෆොටෝ එකක් තේරෙනවා අපිට ෆෝන් එකේ ෆොටෝ එක බලද්දි පේන විදිය. දැන් මං හිතන්නේ ෆෝන් එකේ ෆොටෝ එකක් අපි ගහලා දානවා ඩෙන්ටිටි එකෙන්. හැබැයි කාටවත් අපි අප්ලෝඩ් කරලා පස්සේ පේන්නේ නැහැ. එහෙම නෙමෙයි. අපිට පේන විදියට ෆොටෝ එක ගන්න තමයි රෑග ගන්නවා නම් ඔයාලට පුළුවන් කැමති පැහැදිලි විදියට වෙන ප්‍රෙෂර් එකක් අවත්තු කරලා හරි කොහොමද පැහැදිලි විදියකට ගන්න රිෆ්ලෙක්ට් වෙන්නේ නැතු වෙන්නේ. හරි. එතකොට මේකට ID national ID එකේ front එක කියන්නේ identity card එක ඉස්සරහා පැත්ත මේකට අපි අප්ලෝඩ් කරන්න ඕනේ. ඒකට ඉස්සලාම මේ click to upload කියන එකට යනවා. එතෙන්ට ගියාම තමන්ගේ එක එක ෆෝන් වල එක එක විදිහට එන්නේ. එතකොට මෙතනින් ගිහිල්ලා අපිට පුළුවන් තෝරගන්න photos and video කියන එකට ගිහිල්ලා හරි.
මේකේ ෆ්‍රන්ට් එක මම මේකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේ ඒ විදිහටම ඩෙන්ටිටි එකේ බෑක් සයිඩ් එක. ඒ කියන්නේ පිටිපස්ස පැත්ත අනිවාර්යයෙන් මේක මේ අප්ලෝඩ් කරගන්න ඕනේ. ඒකත් අර විදිහටම තමයි කරන්න තියෙන්නේ. නෙට්වර්ක් ඉෂුව එකක් තිබ්බොත් එහෙම අප්ලෝඩ් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා දෙපාරක් විතර ඒක try කරන්න. එන්න මේ ෆොටෝ දෙක ගහලා තියෙන විදිහ ඔයාලට ක්ලියර් ඇති. මේ වගේ පැහැදිලි විදිහට ෆොටෝස් ටික තියෙනවා. ඊට පස්සේ මෙතෙන් next කියන එක දෙන්න. next කියන එක දුන්නාම අපෙන් අහනවා කම්පැනියෙන් ප්‍රශ්න ටිකක්. ඒකට තමයි සෑහෙන අමාරුවෙන් ඔයාලා හරියට උත්තර දෙන්න ඕනේ. පළවෙනියට අහනවා ඔයාලගේ මාසෙට. ඒ කියන්නේ අවුරුද්දේ ඉන්කම් එක කොහොමද එන්නේ කියලා. මේක අහන්නේ රුපියල් වලින් නෙමෙයි. කවුරුවත් වැරදිලාවත් ලොකු ගණන් එනවා කියලා දාන්න එපා. තියෙන මගේ නම් තියෙන ලොකුම මේක තමයි ඔයාලට දාද්දි මේ පොඩිම විදිහට දාන්න. මොකද පොඩියට එන විදිහ තමයි කම්පැනි එකට පෙන්වන්න ඕනේ. දැන් කම්පැනියෙන් මේ ටික දවසක් ඇද්දි ප්‍රශ්න එහෙමකුත් එන්නේ නැහැ. බය වෙන්න එපා. කම්පැනි සාමනේ මොකද අපේ ඩීටේල්ස් දෙන විදිහක් තියෙනවානේ. ඊට පස්සේ අපි අහනවා ප්‍රයිමරි සෝස් and ෆන්ඩ් කියලා. එතකොට ඔයාලට ඉන්කම් එක එන ක්‍රමයක් මොකක් හරි තියෙනවද? ඒ කියන්නේ බිස්නස් එකකින්ද, ඔයාගේ තියෙන ප්‍රොපර්ටි වලින්ද, එහෙම නැත්නම් සැලරි ක්‍රමයක්ද, ඉන්වෙස්ට්මන්ට් මොන හරි කරපු එකකින්ද එන්නේ කියලා දාන්න පුළුවන්. මම මේකට දානවා අද කියන එක දානවා. ඊට පස්සේ අහනවා what is your employee status කියලා. ඒ කියන්නේ ඔයාලා ජොබ් එකක් කරන කෙනෙක්ද? නැත්නම් සෙල්ෆ් මොනවාරි බිස්නස් එකක් කරන කෙනෙක්ද? නැත්නම් මොකක් හරි ජොබ් එකක් කරලා රිටයර් වෙලා ඉන්නේ නැත්නම් ජොබ් එකක් නැතුව ඉන්න කෙනෙක්ද කියලා අහනවා. එතකොට මේකට ඔයාලගේ කැමති එකක් දාන්න පුළුවන්. මම මේ account එකේ හදන හින්දා මම මේකට unemployed කියලා දානවා. ඊට පස්සේ ඔය ටික ෆිල් කරාට පස්සේ next කියලා දෙන්න පුළුවන්. next කියලා දුන්නාට පස්සේ එනවා මෙතන අපේ agreement කියන එක. agreement කියන එක යටතේ sign and agreement කියලා තියෙනවා. ඔයාලට පේන ඇති එතන දීලා තියෙනවා. එතන ඉස්සරහින් අපි මේ ටික් එක දාන්න ඕනේ. ටික් එක දාලා කැමති කෙනෙක්ට පුළුවන් මෙතනින් ඔය ඇග්‍රීමන්ට් එක කියවලා බලන්නත් පුළුවන් කැමති නම්. ඊට පස්සේ කියවලා බලලා මෙතන තියෙනවා අස්තනක් දාන්න. දැන් අස්තන දාද්දි ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලගේ ගහන පෑනින් සයින් කරන අස්තන ඔයාලට ගහන්න බෑ මේකේ. ඒ හින්දා මොකක් හරි ඔයාලට මේ ආයෙ මතක තියෙන සාමාන්‍ය පොඩි අස්තන මොකක්යි දාන්න. මම නිකන් පොඩි අස්සනක් දැනට නිකන් දාලා දානවා. හරි. ඔන්න වගේ චූටි අස්සනක් දාලා මේක කම්ප්ලීට් කියන එක දෙන්න. හරි. එතකොට අපිට මේ account එක හැදිලා තියෙනවා. හරි. ඊට පස්සේ පුළුවන් අපිට account එක නිකම්ම view වෙලා අපේ මේ දින අපි දාපු details ටික ඇවිල්ලා තියෙනවා, password ටික ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට මේකේ මොනවද තියෙන්නේ කියන එක තියෙනවා. මේ ඉන්ටර්ෆේස් එකට තමයි එන්නේ. ඊට පස්සේ මම මෙතන ඔයාලට පේන්නේ නැති මේ උඩ වම් පැත්තේ තියෙනවා CPT කියලා කම්පැනිගේ නම. ඊට එහා පැත්තේ තියෙනවා ඉරි තුනක්. ඒ ඉරි තුන උඩ ක්ලික් කරපුවාම ඔයාලට පේන නැති මේ උඩින් කම්පැනි account එක හදපු කෙනාගේ නමත් එක්ක auditing කියලා පෙන්නන. ඒ කියන්නේ මේකේ තව ඒ කියන්නේ identity KYC එක approve වෙලා නැහැ. උතර ඔක approve වෙන්න සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට විනාඩි 10න් 15න් approve වෙනවා. සමහරවිට පැය 24ක් අතෝද කියලා කියන්නේ. හැබැයි මේ කම්පැනි එකේ සෙන්සර් වගේ හදනවා නම් ටිකක් වෙලා යනවා. හැබැයි ගොඩක් වෙලාවට approve වෙනවා. හරි. ඔතකොට ඔතනින් ගිහිල්ලා අපිට මේ ඩෑෂ්බෝඩ් කියන කොටට ගියාම අපේ කම්පැනි එකේ සාමාන්‍යයෙන් මේ කම්පැනි එකේ යන විස්තර ටික අපිට බලා ගන්න පුළුවන්. දැන් මේකේ අපි තියෙනවා ඉන්ටර්ෆේස් එක ගත්තට පස්සේ මේකේ ඔයාලට මේ උඩින් මේ නම වැටලා තියෙනවා ඔඩිටින් කියලා. ඊට පස්සේ UID කියලා තියෙනවා. UID කියන්නේ ඔයාලට කම්පැනි එකෙන් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් දෙනවා. ඕක රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ඔයාලා එක කොපි කරලා තියාගන්න, ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ඕක නැති වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ ඊමේල් එකට තමයි හැමදේම හදලා තියෙන්නේ. එහෙනම් එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේකේ තියෙන මේක යූස් කරන විදිය මේ තියෙන මොකද කරන්න පුළුවන් කියන ටික අපි කියලා දෙන්නම්. ඊට කලින් අපි මොකද අපි account එක හදන ඉන්නේ පළවෙනි එක කරගන්න ඕනේ. එතකොට ඔයාලගේ මේක account එක හැදුවට පස්සේ ඒ හදපු mail එකට login details කියලා එනවා. login details කියන්නේ ඒක එනවා යාට account එක හදන්න ඕනේ password එක. account එක type එක මොකක්ද? ඒ වගේ විස්තර ටිකක් එනවා. මෙතන dashboard කියන එක ගියාට පස්සේ account කියලා එකක් මෙතන තියෙනවා. මේ account කියන එක ගියාට පස්සේ live account, demo account කියලා තියෙනවා. live account එකට ගියාම මෙන්න මෙතනින් තමයි අපිට account එක create කරගන්න තියෙන්නේ.